පවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. නොමිලේ දුන් නිසා මගේ නිමර ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ ඒ හින්දා වැටුණා එය මහමෙරක් වගේ දැන් අත උඩ විකිනිය හැකි මහිටම වගේ දැන් අත උඩ විකිනිය හැකි මහිටම වගේ සිතාදියෙන් ගමට දුවන මහසෙනගට මම කියන් සිතාදියෙන් ගමට දුවන මහසෙනගට මම කියන් පුරහන් මිල පොමෙයි මයේ පපුවට එපේන කරන ඇත්තිට මං දැන් කියන්නේ මයේ පපුවට එපේන කරන ඇත්තිට මං දැන් කියන්නේ පැජරෝහියගේ ගානයි පැජරෝහියගේ ගානයි ඔන්න ඉතින් අඬන්න ගත්තා අපිට තමයි බඩු විකුණන්නට බැරි අපිට තමයි බඩු විකුණන්නට බැරි ඔන්න ඔහේ දීලා දානවා මං මගේ අමිල ආදරේ මගේ අමිල ආදරේ මගේ අමිල ආදරේ මලීෂ ගිම්හන් මලීෂ ඒ ගීතයට ලබා දුන්න අමිල ආදරයට මේ පැත්තෙනුත් අමිල මනාප ප්‍රතිශතයක් ලැබිලා තියෙනවා 88ක ප්‍රතිශතයක්. නිපුණත්වයේ ප්‍රවීණයන් මලීෂ ඔබට පේනවනේ තිදෙනාම මනාපේ පළ කරලා තියෙනවා. අපි අමල්ගෙන් ඉස්සෙල්ලාම අදහසක් ගමු. ඔව් සරංග මම හුඟක් වෙලා ඉඳලා ඉවරලා තමයි මගේ ලකුණු 7 දුන්නේ. මේමයි මේක ජනගීය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ගීතයක්. ඉතින් ඒකත් එක්කම සහ මොගේ ඒ කියන්නේ මේ රුචිකත්වය මේ ගීතයත් මේ විදිහ ගීත තෝරා ගැනීමට ඒකත් එක්කම හුඟක් දේවල් එක කලබලා මේක හිතලා බලනකොට යම් තැන්වල මේ ගීතයේ ගායනය තුළ යම් අඩුපාඩුකම් තිබුණා. ඒ අඩුපාඩුකම් තිබුණාට මේක නමුත් මේ ගීතය එහෙම ලේසියෙන් ගායනා කරන්න පුළුවන් ගීතයකුත් නෙවෙයි. මේක අමාරු ගීතයක්. ඉතින් ඒකත් එක්ක හිතලා ඉවරලා තමයි මම ඇත්තටම අද දවසේදී ආරම්භයේම මොකද එවැනි ගීතයක් ගායනා කරන ඔහුට තියෙන ওই රුචිකත්වයත් එක්කම මේම හිතලා මේ සීලුම දේවල් එක්ක ලකුණු 7ක් දෙන්න පුළුවන්කම තියෙන හින්දා තමයි ඔබ හුඟක් වෙලා කල්පනා කරලා ඉවරලා මේක දුන්නේ. හිවිටප්. හොඳයි පුතා. ජය වේවා. චන්ද්‍රලේඛනන් බොහොම කැමැත්තෙන් ලබා දුන්න මනාපයක් වගේ පෙනුනේ. ඔව් ඇත්තටම මං හරි කැමැත්තෙන් තමයි මගේ ලකුණු 7 දෙන්නේ මලීෂට. මලීෂ හොඳ උත්සාහයක් ගත්තා ගීතය හොඳට ගායනා කරන්න. ඉතින් චුට්ටි වැරද්දකට මම දැක්කේ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා අර වර්සස් වල මේ ෆාස්ට් බීට් එක යන තැන් වල චුට්ටක් අර ගිලි වුණා. වචන එන්ස්
එච්චරයි මම දැක්කේ. ඒ අරුණාම සාමාන්‍යයෙන් ගත්තාම ඇත්තටම හොඳම ගායනයක්. ඔයාලට සුබ පතනවා. ඉදිරියේදීත් හොඳ ගීත තෝරගෙන මේ වගේ ගායනා කරන්න කියලා මං ඉල්ලනවා. බොහොම ස්තුතියි. අර පළමු අත්දැකීමේ පොඩි තැති ගැන්මත් එක්ක අනිවාර්යයෙන්ම ඒ වගේ වෙන්න පුළුවන් නේ. ඔව්. චිත්‍රා මොකද හිතෙන්නේ? ගායනය හොඳට ගායනා කළා. මේ ස්ටාර්ට් නෝට් එක මේ ඉන්ටෝනේෂන් it was completely out. හැබැයි එන්ඩ සින්දුව එයා මේ he was getting well formed with his voice. And ඒකත් එක්කම warm up වෙලා ඉස්සරහට යන්න හොඳට ගායනයක් වුණා මේ ගීතය. අනික අමල් කිව්වා වගේත් හරි අමාරු ගීතයක් ඒක. ඒක ඔය වයසට ඔහොම දේවල් කරන එක ලොකු මේ ගෞරවයක්. ඉතින් ඒක හන්දා වාට සූපවත්නවා. ජය වේවා.